හෝමුස් සමුද්‍ර සංදිය මේ දිනවල ලෝකයේ බොහෝ දෙනා කතා කරනු ලබන ස්ථානයක්. ඉතින් අද මම ඔයාලට කියන්නේ මෙන්න මේ හෝමුස් සමුද්‍ර සංදිය ගැන. ඒ ගැන තොරතුරු දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානයේ තෙක්. ඉරානය ඇමරිකාව හා ඊශ්‍රායලය අතර වර්ධනය වූ ගැටුම් හේතුවෙන් ඉරානයේ උත්තරීතර ናයකයා වූ අයතුල්ලා අල් ඛමේනී ඝාතනය කිරීමත් සමග ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් විසින් මෙම හෝමුස් සමුද්‍ර සංදිය වසා දැමීමට පියවර ගත්තා. බොහොමයක් රටවලට භාණ්ඩ සහ අවශ්‍ය විශාල ඉන්ධන ප්‍රමාණයක් රැගත් නෞකා ගමන් කරනු ලබන්නේ මෙම හෝමුස් සමුද්‍ර සංදිය හරහා වීම නිසා වෙනත් රටවල ආර්ථිකයටද පවා මෙම හෝමුස් සමුද්‍ර සංදිය වසා තැබීම දැඩි පීඩනයක් බවට පත් වුණා. හෝමුස් සමුද්‍ර සංදිය කියලා කියන්නේ පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක අතර ඇති සමුද්‍ර සංදියක්. ඒ වගේම මෙම සමුද්‍ර සංදිය පර්සියානු බොක්කෙන් විවෘත සාගරයට ඇති එකම මාර්ගය සහ ලෝකයේ වඩාත් උපාය මාර්ගිකව වැදගත් වන නාවික ගමන් මාර්ග වලින් දෙකක්ද වෙනවා. හෝමුස් සමුද්‍ර සංදියේ උතුරු වෙරළ තීරය ඉරානයේ පිහිටා තිබෙනවා. ඒ වගේම දකුණු වෙරළ තීරයේ මුසන්දම් මර්දද්වීපයේ පිහිටා ඇති අතර එය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමානයේ එක් ප්‍රදේශයක් වන මුසන්දම් මාණ්ඩුකාර ප්‍රදේශයට අයත් වෙනවා. ඒ වගේම මෙම සමුද්‍ර සංදිය සැතපුම් 104ක දිගින් හා පළල සැතපුම් 60 සිට සැතපුම් 24 අතර පරාසයක විහිදී තිබෙනවා. 2023-2025 කාලය තුළ ලෝකයේ ද්‍රව ස්වභාවික වායුවෙන් 20%ක් සහ ඉන්ධන සැපයීමෙන් 25%ක් වාර්ෂිකව බෙදා හැරුණේ මෙම හෝමුස් සමුද්‍ර සංදිය හරහායි. මැද පෙරදිග කොතෙක් ගැටුම් පැවතියත් දීර්ඝ කාලයක් මෙම හෝමුස් සමුද්‍ර සංදිය වසා තබා නැහැ. මෙම සමුද්‍ර සංදිය හරහා නෞකා ගමන් කිරීමේදී නෞකා එකිනෙක ගැටීම වළක්වා ගැනීමට ඒවා යාත්‍රා කෙරෙන්නේද මන්තීරු දෙකක් ඔස්සේයි. එම සෑම මන්තීරුවක්ම සැතපුම් 2ක පළලකින් යුක්ත වෙනවා. එමෙන්ම මෙම හෝමුස් සමුද්‍ර සංදිය හරහා ගමන් කිරීමේදී එක්සත් ජාතීන්ගේ සාගර නීතියට අනුව කටයුතු කළ යුතු වෙනවා. එම කලාපයද ඉරානය සහ ඕමානය යටතේ තමයි පාලනයේ පවතින්නේ. එම නිසා යුද නැව්, සබ්මරීන්, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන නැව් ආදිය හෝමුස් හරහා ගමන් කිරීමේදී ඉරානයෙන් අවසර ලබා ගත යුතු වෙනවා. එමෙන්ම හෝමුස් සමුද්‍ර සංදිය හරහා වැඩි වශයෙන් ප්‍රවාහනය කරනු ලබන්නේ ඉන්ධනයි. දිනකට මේ හරහා බොරතෙල් බැරල් මිලියන 17ක් පමණ ප්‍රවාහනය කරන අතර එම බොරතෙල් අපනයනෙන් 85%කට වැඩි ප්‍රමාණයක් දිනපතා ප්‍රවාහනය කෙරෙන්නේ ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව සහ චීනය වැනි ආසියානු රටවලටයි. මේ නිසාද එම රටවල් වල ආර්ථික ගැටලු නිර්මාණය වීමටද හෝමුස් සමුද්‍ර සංදිය වසා තැබීම හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. මැද පෙරදිග මෙම ගැටුම්කාරී තත්ත්වය ඉක්මනින් විසඳී සාමය උදා වේවායි ලෝකවාසී සියලු දෙනාගේ ප්‍රාර්ථනයයි. එයින් පසු නැවතත් හෝමුස් සමුද්‍ර සංදිය ලෝකයට විවෘත වනු ඇති. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරේ මේ දිනවල වැඩි කතාබහට ලක් වෙන හෝමුස් සමුද්‍ර සංදිය ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.